බෝධීන් වහන්සේ නමකට පුද පූජා තියලා වන්ද වැඳලා පින් කරගන්න එක දැම්ම කරගන්න ඕන. හේතුව දිව්‍ය ලෝකෙත් බෝධියක් නැහැ. බ්‍රහ්ම ලෝකෙත් බෝධියක් නැහැ. නාග ලෝකෙත් බෝධියක් නැහැ. මනුස්ස ලෝකෙ විතරමයි තියෙන්නේ. ඒනොත් අනුරාධපුරේ උඩමළුවේ බෝධීන් වහන්සේ තමයි බුදු වෙන මොහොතේ වැඩ හිටපු බෝධීන් වහන්සේ. ඒ ආනුභාවය ඒ විදිහටම කැටවුණ බෝධීන් වහන්සේලා තමයි අෂ්ටඵල බෝධි, දෙතිස්ඵල බෝධි. මැරෙන්න කලින් ඒ බෝධීන් වහන්සේලා වන්දනා කරගන්න. ස්වර්ණමාලී මහසෑය තමයි තුන් ලෝකෙම මහසෑය, එකම මහසෑය. තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ රුවන්වැලි සෑයේ. කරඬුවක නෙවෙයි. ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය හැදිලා තියෙනවා. පිරිනුවම් පානවා වගේ. ඒ හැදිච්ච ශරීරයෙන් ඉරිදියේ මස් මාංශ හැම හැදිලා මේ රෝම කූප පවා තියෙනවා. හුස්ම හෙලන්නේ නැති එකයි, net විවර කරන්නේ නැති එකයි විතරයි රුවන්වැලි සෑය ඇතුලේ බුදු පිළිම නිර්මාණය වුණ බුදුරජාණන් වහන්සේගේ වෙනස. පිළිමයක් නෙවෙයි, ඉරිදියෙන් හැදිච්ච බුදු සිරුර රුවන්වැලි සෑය ඇතුලේ වැඩ ඉන්නවා. උතුරට හිසලා දකුණට පයලා බටහිරට මුහුණලා නැගෙනහිරට පිටුපා තමයි ඒ උතුම් බුදු සිරුර තියෙන්නේ. සුන්දර රශ්මි ධාරා විහිදී විහිදී ධාතු පරිනිර්වාණය වෙනකල් ඒ බුදු සිරුර රුවන්වැලි සෑයේ වැඩ ඉන්නවා. රුවන්වැලි සෑයේ ඇතුලේ තියෙන බුද්ධ චරිතේ ප්‍රතිමා එළියට ගත්තොත් රුවන්වැලි සෑයේ මළුව වගේ 4-5 ගුණයක් ඕන. එච්චර ඇතුලේ තියෙනවා. මේ පෘථිවි තලයේ වටිනාම මාණික්ක රන් රිදී මුතුමැණික් රුවන්වැලි සෑය ඇතුලේ තියෙන්නේ. රුවන්වැලි මහ සෑයේ බුදු සිරුර මැවිල්ලා ප්‍රාතිහාර්ය පෑවා. සියලු රහතන් වහන්සේලා වැඳපු තැන. වාහල් කඩවල පවා ධාතුන් වහන්සේලා නිදන් කළා තියෙන රුවන්වැලි සෑයේ. ඒ නිසා ස්වර්ණමාලී මහ සෑයට ජීවිතේ පූජා කරලා වැඳලා පුදන අයට එයාලට දේවාලයක් ඕනේ නැහැ. එයාලගේ හිතේ බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිට ඒ විදිහටම තියෙනවා. හදිහෝනියමක්වත් වදින්නේ නැහැ පින්වත්නි රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කළාට පස්සේ. නිතර බෝධීන් වහන්සේට පූජා තිතිය ඉන්න අයට හදිහෝනියමක්වත් වදින්නේ නැහැ.